සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වැසුම් ප්‍රතිලාභී වල හැම කෙනෙක්ම අදත් මගේ YouTube channel එකට. ඉතින් අද 20/26 ජනවාරි 8 වෙනි බ්‍රහස්පතින්දා. ඉතින් අද ඔයාලට මං උදේම වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙන්නේ රජයෙන් මගින් ජනවාරි අස්වැසුම් මුදල් සම්බන්ධයෙන් විශේෂ නිවේදන කිහිපයක් දැන් නිකුත් කරලා තිබෙනවා. ඉතින් ඒ විශේෂ නිවේදන කිහිපය දැනගත්ත සැනින්ම තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් 20/26 ජනවාරි මාසේ අස්වැසුම් මුදල් සම්බන්ධයෙන් තමයි අද මම මේ විශේෂ නිවේදන කීපය අරන් ආවේ. ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ස්කිප් කරන්න නැතුව හැම තප්පරේම මේ වීඩියෝ එකේ බලන්න. මොකද මම වැදගත් කරුණු කීපයක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එසැනින් ඔයාටත් බලා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මේ සුදු පාටින් තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ එන bell එක all දාලා තියාගන්න. ඊට පස්සේ මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාගේ ෆෝන් එකට ඒක නොටිෆිකේෂන් එකක් කරා බලා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ Facebook page එකත් අනිවාර්යෙන් follow කරලා තියාගන්න. මොකද මේ වගේ වැදගත් තොරතුරු මම Facebook එකෙන් දානවා. ඒ නිසා Facebook එකෙත් අනිවාර්යෙන් මම follow කරලා තියාගන්න. 20/26 ජනවාරි මාසේ අස්වැසුම් මුදල් මේ වන විටත් සිස්ටම් එකට බැර කරලා තියෙනවා කියලා රජයෙන් මගින් නිවේදනය කරලා දුන්නා. ඔයාලට මතක ඇති. ඉතින් ජනවාරි 5 වෙනිදා ඉඳන් තමයි රජය මගින් නිවේදනය කරේ මේ අස්වැසුම් මුදල් සිස්ටම් එකට බැර කරනවා කියලා. ඉතින් මේ විදිහට ගොඩාක් කට්ටියක සිස්ටම් එකට බැර කරා කියලා රජය මගින් නිවේදනය කරලා දුන්නා. ඔයාලට මතක ඇති මම මගේ YouTube channel එකෙත් වීඩියෝස් ගොඩාක් ගෙනාවා ඒ සම්බන්ධයෙන්. ඉතින් මේ විදිහට රජය මගින් දැනුම් දුන්නත් ගොඩාක් කට්ටියගේ සිස්ටම් එකට මේ මුදල් බැර වෙලා තිබ්බේ නැහැ සිස්ටම් චෙක් කරද්දි. ඉතින් ඔයාලා ගොඩාක් කට්ටිය සිස්ටම් චෙක් කරගෙන තිබ්බා. ඒ වගේම තමයි ඔයාලගේ නම් පහලින් කමෙන්ට් දැම්මා. ඉතින් ඒ කට්ටියගෙත් මම ගොඩාක් කට්ටියගේ සිස්ටම් චෙක් කරලා දුන්නා. ඒ චෙක් කරද්දි ගොඩාක් කට්ටියගේ සිස්ටම් එකට මේ මුදල් බැර වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති දෙසැම්බර් මාසයේදී තොරතුරු යාවත්කාලින කිරීමේ ෆෝම් එකක් ෆිල් කරලා බාර දෙන්න කියලා මම ඔයාලට වීඩියෝස් තුලින් ගෙනාවා. අනිවාර්යෙන් මම කිව්වනේ තොරතුරු යාවත්කාලින කිරීමේ ෆෝම් එක ෆිල් කරලා බාර දෙන්න කියලා. ඉතින් මේක බාර දුන්න කට්ටියටත් සහ බාර නොදුන්න කට්ටියටත් ඒ දෙගොල්ලක් ඉන්නවනේ. බාර නොදුන්න කට්ටියකුත් ඉන්නවා. බාර දුන්නා ගොඩක් කට්ටිය. ඉතින් බාර නොදුන්න කට්ටියට කියන්න ඕනේ ඔයාලට 20/26 ඉඳලා අස්වැසුම හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයා ඒ ෆෝම් එක ෆිල් කරලා දුන්නේ නැත්නම් ඉතින් බාර දුන්න කට්ටියගෙත් තාම සිස්ටම් එක අප්ඩේට් වෙලා නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඉතින් තාම මේ ෆෝම්ස් රජයේ මගින් චෙක් කරගෙන තමයි යන ගමන් ඉන්නේ. ඉතින් මේ ෆෝම්ස් ගොඩාක් තියෙනවා රජයට චෙක් කරන්න. ඉතින් එක තාම චෙක් කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි තාම මේ මුදල් ඔයාලගේ සිස්ටම් එකට වැටිලා නැත්තේ. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව. ඉතින් මේවා චෙක් කරලා බලලා ඔයාලගේ සිස්ටම් එකට මුදල් බැර කරයි. ඉතින් සිස්ටම් එක තාම අප්ඩේට් වෙලා නැති එකම හේතුව ඒක තමයි. ඉතින් කිසිම කෙනෙක් බය වෙන්න එපා. ඒ නිසා ඔයාලගේ අස්වැසුම් මුදල් අනිවාර්යෙන් ඔයාලට මේ මාසේ හම්බෙනවා. ඉතින් දෙවනාදියරේ කට්ටියත් බය වෙලා ඉන්නේ. එයාලට අර දෙසැම්බර් මාසයේදී මාස 3ක හිඟ මුදල් පිට ලැබුණු නිසා. ඉතින් එයාලත් කවමදාවත් බය වෙන්න එපා. ඔයාලට ඒ එක දිගට මාස 3ක හිඟ මුදල් හම්බුනේ පහුගිය ඔයාලට හම්බුන්නේ නැති මාස 3ක. ඉතින් ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් ඔයාලට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔයාලට එදා හම්බුනේ මාස 3ක හිඟ මුදල් විතරයි. ඉතින් ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ. ඉතින් ඔයාලා තාමත් සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න ඔයාගේ නම. මම ඔයාලට අනිවාර්යෙන් සිස්ටම් එක චෙක් කරලා දෙන්න. දැන්නමත් ගොඩාක් කට්ටියගේ සිස්ටම් මම චෙක් කරලා දුන්නා. ඉතින් බය වෙන්න එපා. අද හෙට අනිද්දා සහ තව සතියක් වගේ ඇතුළත අනිවාර්යෙන් ඔයාගේ සිස්ටම් එකට මේ මුදල් වැටෙනවා. ඒ වගේම තමයි සිස්ටම් එකට වැටුණාන් පස්සේ ඔයාලගේ බැංකුවට මේ මුදල් ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේ මුදල් බැංකුවට ගන්න දන්නේ නැති කට්ටියත් ඉන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙ කමෙන්ට් කරන්න. එයාට මම උදව් කරන්න. ඉතින් රැඳිලා ඉන්න දිගටම වීඩියෝස් එනවා. ඉතින් වීඩියෝස් ගේන වතාවේ අනිවාර්යෙන් බලන්න. මොකද ගොඩාක් වැදගත් විශේෂ නිවේදන තමයි මේ වීඩියෝ හරහා ගේන්නේ. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවන්ටත් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම තමයි
මගේ ෆේස්බුක් පේජ් එකෙත් මම මේ වගේ විශේෂ නිවේදන ගොඩක් ගෙනල්ලා තියෙනවා. ෆේස්බුක් පේජ් එකත් අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා මේ වෙනුවටත් දන්නවා ඇති මගේ ෆේස්බුක් පේජ් එකයි YouTube channel එකයි subscribe කරලා ෆලෝ කරලා තියෙන අයට මම රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් ලබා දෙනවා කියලා. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel එකත් subscribe කරලා Facebook page එකත් follow කරලා තියාගන්න. ඉතින් අදට මෙච්චර තමයි මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් තව වීඩියෝ එකකින් අනිවාර්යෙන් හම්බෙමු. ඔයාලට සුබම සුබ දවසක්.